අද මං කියලා දෙන විදිහට හාල් මැස්සු වෑංජනය හදාගත්තොත් ඔයාලට දවස් 2-3ක් වුණත් නරක වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. මිස් මේකර් කිචන් YouTube channel එකට ඔබ සැමම ආදරෙන් පිළිගන්නවා. අද මං ඕගොල්ලන්ට කියලා දෙනවා හාල් මැස්සු මාළු නැත්නම් අමු හාල් මැස්සු මිරිසට හදාගන්නේ කොහොමද කියලා. ඇත්තටම මාළු ටික සුද්ධ කරලා ගත්තා නම් මේ වෑංජනය හදන්න විනාඩි 10ක්වත් යන්නේ නැහැ. මෙතන තියෙනවා ග්‍රෑම් 200ක හාල් මැස්සු මං හොඳට හොදලා සුද්ධ කරලා හොදලා අරන් තියෙන්නේ. අවශ්‍ය කරන ද්‍රව්‍ය තමයි මේ ඔයා කාර්යබහුල ගෘහිණියක් නම් දවස් 3ක් වුණත් මේ ව්‍යංජනේ තියාගන්න පුළුවන්. බත් පාන් ඕන දෙයක් ගන්න හරිම ෂෝක්. මේ ව්‍යංජනේ බලලා රස බලලා මට කියන්න. දැන් මේ ටික ඔක්කොම මෙන්න මේ වගේ බ්ලෙන්ඩරේ තියෙන පොඩිම කප් එකකට දාගන්න ඕනේ. හරිම ලේසියි මේ හාල් මැස්සු මිරිසට හදාගන්න. මේ විදිහට ඔයා කාර්යබහුල නම් මේ විදිහටම ඔයා හාල් මැස්සු හොද්දක් හදලා බලන්නකො කොහොමද රස කියලා. ඇත්තට මේ විදිහට හදාගත්තාම නරක වෙන්නේ නැතුව දවස් 2-3ක් වුණත් තියාගන්න පුළුවන්. හොඳ පේස්ට් එකක් ආකාරයකට අපිට බ්ලෙන්ඩ් වෙන්න ඕන නිසා මම වතුර මේසෙන් දෙකකුත් එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ බ්ලෙන්ඩ් කරගත්ත පේස්ට් එක මාළු වලට මම එකතු කරගන්නවා. වාජනේ ඉතුරු වෙලා තියෙන පේස්ට් එකත් මම වතුර ටිකක් එකතු කරලා මාළුත් එක්ක මම එකතු කරගන්නවා. දැන් අපිට අවශ්‍ය කරන මේ වතුර ප්‍රමාණය මදිනේ. මොකද අපි හොදිත් එක්කනේ මේ ව්‍යංජනේ හදාගන්නේ. ඒක නිසා තව වතුර ටිකක් මම වැඩියෙන් එකතු කරගන්නවා. දැන් හොඳට මතක තියාගන්න හාල් මැස්සු මාළු කරිය හදනකොට අපිට නිතර හැඳි ගන්න බෑනේ. ඒක නිසා මේ අමුවෙන් තියෙන බොහොතේ තමයි ඔක්කොම කුළුබරු ටික දාලා කවලම් කරගන්න ඕනේ. උළුහල් තේ හැඳි කාලක් එකතු කරගන්න. අමුමිරිස් කරල් දෙකකුත් පල්ලම එකතු කරගන්නවා. දැන් පියන අරින්න නැතුව විනාඩි 5ක් මධ්‍යම ගින්දරේ උයා ගන්න. විනාඩි 5කට පස්සේ බලන්න ඔන්න වගේ හාල් මැස්සු කරිය පේන විදිය. දැන් හැන්ද දාලා කවලම් කරන්න එපා. වැළඳ මෙන්න මේ වගේ පොඩක් කොල්ල ගන්න තමයි තියෙන්නේ. ලුණු බලන්න ඔයාගේ ප්‍රදමට ලුණු තියෙනවද කියලා. ඔන්න ඔය විදිහට කිසිම අමාරුවක් නැතුව හාල් මැස්සු ව්‍යංජනයක් මිරිසට ඉක්මනටම හදාගන්න පුළුවන්. ඉතින් එන්න සුබ දවසක්. ආයුබෝ වේවා.